හලෝ කොහමද ඔයාලා හැම මොහොතින් ඇති කියලා හිතනවා. අද පොඩි වෙනස් වීඩියෝ එකක් කරන්න හිතුණා මට. මොකද මම කරන වීඩියෝස් වලට කට් පර්සනල් මෙසේජ් එවනවා. අයියේ ජොබ් නැද්ද? ජොබ් වල දාන්නේ කොහොමද? අනම්මන ප්‍රශ්න අහලා සමහර කට්ටිය මට CV ත් එවනවා. ඒ වුණාට ඒ CV එහෙම කියවලා බැලුවාම හිතෙනවා කට්ටියට කැරියර් ගයිඩන්ස් පැත්ත පොඩ්ඩක් සෑහෙන අවුල් කියලා. පොඩ්ඩක් නෙමෙයි සෑහෙන අවුල් කියලා. ඉතින් මට හිතුණා මම දන්න දේවල් මගේ පර්සනල් අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න කොහොමද CV එකක් හදන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ කරන්නේ. මේ වීඩියෝ එක වගේ තව වීඩියෝ සීරීස් එකක් මම කරනවා කැරියර් ගයිඩන්ස් පැත්තට සම්බන්ධ වෙන. ඔයාලට මේ වීඩියෝ එක සෙට් වෙනවා වගේ නම් ෆලෝ කරලා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න. කවුරු හරි දන්න කෙනෙක්ට මේ දේවල් දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු ඇයි හොඳ CV එකක් මැටර් වෙන්නේ කියලා. මොකද හොඳ CV එකක් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් කවුරු හරි ජොබ් එකක් පෝස්ට් කරලා පස්සේ ජොබ් එකට බර ගාණක් දානවා ඇප්ලයි කරනවා. එතකොට හැම CV එකක්ම ඒ කම්පැනි රික්රුට් කරන එක්කෙනා කවදාවත් ඒ CV එකින් එක චෙක් කරලා ඉවරලා කවුරු කට්ටිය තෝරගන්නේ නැහැ. ඒකට පාවිච්චි කරන්නේ ATS කියලා සිස්ටම් එකක්. මම පෙන්නන්නම් දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවා. over 450 ATS ඉන්නවා දැනට ලෝකේ. කම්පැනි කරන්නේ මේ ATS වලට කියනවා හරි මං ගා මේ වගේ ජොබ් එකක් තියෙනවා මේක තමයි කීවර්ඩ්ස් මට මේ ජොබ් එකට සෙට් වෙන කට්ටිය සෝට් කරලා මට CV ටිකක් දෙන්න කියලා ඒගොල්ලෝ ATS එකට කියනවා. ජොබ් එකට ඇප්ලයි කරොත් එimhe CV එකක් දාලා ඒ CV එක යන්නේ ATS එකට. ATS එකෙන් ඔයා දාපු CV එකයි ජොබ් කම්පැනි එකෙන් දීපු කීවර්ඩ්ස් ටිකයි කම්පෙයාර් කරලා බලලා ඒ අදාළ කීවර්ඩ්ස් ටික මැච් වෙනවද කියලා බලලා ඉවරලා තමයි CV ටික සෝට් කරලා කම්පැනිට දෙන්නේ. මෙන්න මට හම්බුණා මේ ඔයාට සෙට් වෙන විදිහට CV ටිකක් කියලා. එතකොට ඔයාගේ CV එකට ATS එක හරහා යන්න බැරි වුණොත් එහෙම වැඩක් නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම ATS friendly CV එකක් හදා ගන්න ඕනේ. මුලින්ම මම පෙන්නන්නම් නිව්සීලන්ත වල තියෙන කැරියර් ගයිඩන්ස් වෙබ්සයිට් එක. මේ තියෙන්නේ නිව්සීලන්ත වල තියෙන කැරියර් ගයිඩන්ස් වෙබ්සයිට් එක. මම මේ වෙබ්සයිට් එකේ link එක මම පල්ලෙහෙන් දාන්නම් කමෙන්ට් වල. ඔයාලට පුළුවන් මේක හෝම් පේජ් එකට ගිහිල්ලා මෙතන මේ වෙබ්සයිට් එකේ CV එකක් හදන තැන ඉඳන් ජොබ් එකක් කොහොමද හොයාගන්නේ, ඉන්ටර්වියු ක්වෙස්චන්ස් මොනවද, හැමදේම කැරියර්ස් වලට අදාළ හැමදේම මේක තියෙනවා. මේ කවර් ලෙටර්ස් හදන්නේ කොහොමද හැමදේම තියෙනවා. වෙලාවක් අරගෙන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කොහොමද කරන්න කියලා හැමදේම මේක විස්තර කරලා තියෙනවා A to Z. ඊට අමතරව ඔයා යුරෝප් කන්ට්‍රීස් වලට මේ හදනවා නම් මේ යුරෝපාස් කියන මේ වෙබ්සයිට් එක රිෆර් කරන්න. ඒකේ තියෙනවා යුරෝපියන් ෆෝමැට් එකට අදාළව CV හදාගන්න කොහොමද කියලා. මේකත් අර කලින් කිව්වා වගේම තමයි මේ හැමදේම මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. එතකොට CV එක ෆොන්ට් එක CV එකට මොනවද පාට දාන්න ඕනේ, ෆොන්ට් කලර්ස් මොනවද දාන්න ඕනේ, ඒ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගේ ලස්සන පෝස්ටර් එකක් වගේ CVs ඕනේ නෑ දැන්. මොකද හැම එකම ATS හරහා යන හින්දා ඔයාගේ CV එකේ පැහැදිලිව කියව ගන්න පුළුවන් නම් කළු පාටයි සුදු පාටයි ඒ පාවිච්චි කරලා normal CV එකක් හදන්න. හරිද? හරි. මම පෙන්නන්නම් මේ තියෙන example CV එකක්. හරිද? මුලින්ම අපි CV එකට දාන්න ඕන අපේ නම. ඔයාලා දන්න ඕන ශ්‍රී ලංකාවේ අපේ නම් පට්ට දිගයි. කැලි 5ක් 6ක් තියෙනවා. ඉතින් ඒ කැලි 5ම දාන්න ඕනේ නැහැ මෙතන full name එක දාද්දි. ඔයාගේ first name එකයි last name එකයි විතරයි පාවිච්චි කරන්න. first name එක කියන්නේ ඔයාගේ නමේ පළවෙනි නම. දැන් උදාහරණයකට මගේ නම තියෙන්නේ පින්නගොඩගේ අසංක සඳරුවන් පින්නගොඩ. ඒතර මගේ first name එක තමයි අසංක. මගේ last name එක විදිහට ගන්නේ මගේ surname එක. surname එක තමයි පින්නගොඩගේ කියන එක. එතකොට මම මෙතන දාන්නේ අසංක පින්නගොඩගේ කියලා දාන්නේ. හරිද? ඊට පස්සේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ. ඇඩ්‍රස් එක දාද්දී ඔයාගේ රටත් එක්ක කන්ට්‍රි කෝඩ් එක දාලා දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දාද්දී ඔයා WhatsApp ඉන්න ෆෝන් නම්බර් එක පාවිච්චි කරන්න ඔයාගේ කන්ට්‍රි කෝඩ් එකත් එක්ක. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක දාද්දී ඔය Mad Max Rocks අනම්මනම් තියෙන නිකන් ෆැන්සි ඊමේල් පාවිච්චි කරන්න එපා. පොඩ්ඩක් පිළිවෙලට ප්‍රොෆෙෂනල් විදියට තමන්ගේ first name එක last name එක තියෙන ඒ වගේ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ පර්සනල් ස්ටේට්මන්ට් එකට ඔයා ගැන පොඩි හැඳිනීමක් කරන්න. ඊට පස්සේ එනවා කී ස්කිල් කියන එක. ඒක තමයි CV එකේ ඉම්පෝටන්ට් පාර්ට් එක. මොකද මේ කී ස්කිල් කියන එකට ඔයාලට දාන්න පුළුවන් අර ඔයා හොයාගත්ත කීවර්ඩ්ස් ටික. මම දැන් කියන්නම් කීවර්ඩ්ස් කොහොමද චෙක් කරගන්නේ කියලා. මේ උඩ තියෙන්නේ මම Seek එකෙන් ගත්ත ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඕපන් කරගත්තට පස්සේ ඒකේ තියෙනවා ජොබ් පොසිෂන් එක, කම්පැනි එක මොකද්ද, කොහෙද තියෙන්නේ ඔක්කොම විස්තර මෙතන තියෙනවා. ඊට පස්සේ මේ ඔය කියවන් යද්දී තියෙනවා key position responsibilities කියලා. අන්න එතනින් පුළුවන් අපිට keywords හොයාගන්න. මේක තියෙනවානේ designer update technical drawings මේ වගේ මේ තියෙන මෙතන තියෙන ටික පාවිච්චි කරලා ඔයා වාට සෙට් වෙන විදිහට keywords දාගන්න ඕනේ CV එකට. හැබැයි ඔයා
දන්නේ නැති දේවල් ඔයා මෙලෝ දෙයක් දන්නේ නැත්නම් ඒ වගේ ජොබ් එකට ඇප්ලයි කරන්න එපා. මොකද හදිසියට ඔයාලට ජොබ් එක හම්බුණත් ඔයා ජොබ් එක ගියාට පස්සේ ඔයාට පොඩ්ඩක් අවුල් වෙනවා. ඒකින්ද ඔයා දන්න දේවල් විතරක් ඔයාට මැච් වෙන දේවල් විතරක් ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක හොඳට මුලින්ම උඩින් පල්ලෙහාට කියවලා ඉවරලා ඔයාට සෙට් වෙනවා නම් විතරක් දාන්න. ඊට පස්සේ education and qualification. එතෙන්ට ඔයාගේ තියෙන education and qualification ටික most recent එකේ ඉඳන් පල්ලෙහාට දාගෙන යන්න. ඔයාගේ ඉන්ස්ටිටියුට් එක මොකද්ද qualification එක, qualification එකේ level එක මොකද්ද, කවද්ද පටන් ගත්තේ, කවද්ද ඉවර කරේ, ඔයාට තියෙන ලකුණු මොනවද, ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඊට පස්සේ work history එකත් most recent එකේ ඉඳන් පරණ එක වෙනකන් දාගෙන යන්න. මොකද්ද කම්පැනි එක, ඔයාගේ පොසිෂන් එක මොකද්ද, ඔයා මොනවද ඒ ජොබ් එක ඇතුළතදී කරේ, ඔයා මොකද්ද ඒ ජොබ් එකේ ලබාගත් achievements, ඒ විදිහට මේ පිළිවෙලට පල්ලෙහාට දාගෙන යන්න. ඊට පස්සේ දාන්න පුළුවන් workplace training and volunteer work experience. මම ලංකාවේ කටට නම් මේ volunteer work experience කියන එක එච්චර කොමන් දෙයක් නෙමෙයි වුණාට පිටරටවල වල ඒවා පොඩ්ඩක් මේ කට්ටිය කරනවා. මොකද Tamanට මෙලෝ දෙයක් මේ මෙලෝ experience එකක් නැත්නම් ඒ රටට අදාළව Tamanට පුළුවන් volunteer work වලට යන්න. ඒතකොට ගිහිල්ලා ඒ volunteer work මේ volunteer කියන්නේ ස්වේච්ඡාවෙන් මේ වැඩ කරන එක. එතකොට ඒ ටික ඔයාට මේ CV එකට දාන්න පුළුවන්. ඊට පස්සේ දාන්න පුළුවන් achievements කියන්නේ ඔයා මේ වෙද්දි ලබාගත් දේවල්, අර මං කිව්වේ ජොබ් එකෙන් ලබාගත් දේවල් ඔයාට පුළුවන් ජොබ් එකෙන් පල්ලෙහා දාන්න. හරි එහෙම නැත්නම් මෙතන වෙනම achievement කියලා එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ interest දාන්න පුළුවන්. interest දාද්දී ඔයා කරන්න කැමති දේවල් මේ දාන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට දාන්න එපා ඔයා වීඩියෝ ගේම් ගහනවා, ෆිල්ම් බලනවා, ඒ වගේ දේවල් කියන්නේ කාලනාසි කරන දේවල් වගේ ඒ දේවල් දාන්න එපා. හැමතිස්සෙම පොසිටිව් දේවල් දාන්න. ඊට පස්සේ referees කියන්නේ අපිට පුළුවන් කම්පැනිට කියන්න referees available upon request කියලා. එහෙම නැත්නම් ඔයාට refereesලා දෙන්නෙක් ඉන්නවා නම් මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඉල්ලුවොත් එහෙම දාන්න පුළුවන්. ඒ කොහොම හරි ඒක දාන්න. ඔච්චරයි CV එකට දාන්න තියෙන්නේ. එතකොට CV එකට සාමාන්‍ය පිටු කීයක් තියෙන්න ඕනද? ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක හිතන්නකෝ වගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු බර ගානක එක්ස්පීරියන්ස් තියෙනවා. කම්පැනි කිහිපයක් මාරුලා තියෙනවා. ඔයාට ක්වොලිෆිකේෂන් ගොඩාක් තියෙනවා. ඉතින් ඉච්චර දෙයක් තිබිලා එක කොලයකට මේ දාගන්න අමාරු වෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. Tamanට ගොඩක් ක්වොලිෆිකේෂන් නැත්නම් එක්ස්පීරියන්ස් නැත්නම් තනි කොලයකට පුළුවන් CV එක හදාගන්න. ඔය කැටයන් දාන ඒවා දැන් හිතන්නකෝ අපේ ස්කිල් ලෙවල් එකක් තමන්ගේ ඉංග්ලිෂ් ලෙවල් එක ඉංග්ලිෂ් නොලෙජ් එක කොහොමද කියලා කියනවා නම් ඒකට ඉස්සර කාලයක් ආව CVs වල දානවා ලෙවල් එකක් වගේ. කියන්නේ ප්‍රමාණය කියන්නේ තමන්ට පුළුවන් ද බැරිද කියලා කියන්නේ ඒවට ලෙවල් එකක් දාලා පෙන්නනවා මට CM මෙච්චරක් පුළුවන් කියලා. ඒ වගේ ඒවා දාන්න එපා. මොකද ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වුණාට ATS වලට තේරුම් ගන්න බෑ මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ගොඩම ස්ට්‍රේට් ෆෝවර්ඩ් වෙන්න. කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා කෙලින්ම කියන්න. ඊට අමතරව managed, design, organized ඒ වගේ පොසිටිව් වයිබ් තියෙන වචන පාවිච්චි කරන හැම තිස්සෙම ඒ මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ CV එකේ grammar ඒ වගේම ඔය paragraph වල mistake තියෙනවා නම් ඒකින්ද අනිවාර්යයෙන්ම CV එක හදලා ඉවරලා ඔයාගේ CV එක proofread කරන්න. කියන්නේ grammar check කරන්න, paragraph වල තියෙන issues check කරන්න, full stop දාපුවා, comma දාපුවා, capital symbol දාපුවා ඒවා ගානට මේවා කරන්න. ඕනවට වඩා බෝල්ඩ් කරන්න යන්න එපා CV එකේ තියෙන දේවල්. මොකද බෝල්ඩ් කරන්න මොකද CV එකේ තියෙන ගොඩාක් ඉම්පෝටන්ට් දේවල් නේ. ඉතින් ඒ ඉම්පෝටන්ට් දේවල් බෝල්ඩ් කරන්න කිව්වොත් එහෙම ඔක්කොම ටික බෝල්ඩ් කරන්න වෙනවා. ඒකින්ද ඔයාට අවශ්‍ය දේවල් ටික විතරක් බෝල්ඩ් කරන්න. මේ ඒ ඔක්කොම පස්සේ CV එක හදලා ඉවර වෙලා සේව් කරනවානේ. සේව් කරද්දී ඔයාගේ නම දාලා සේව් කරන්න. අන්ටයිටල් කියලා හරි ඔයාගේ ඇඩ්‍රස් එකේ භාගයක් හරි එහෙම වැටලා එක්කෝ කමල් හරි නිමල් හරි එහෙම කියලා අර සමහර කට්ටිය එහෙමනේ ෆයිල් සේව් කරන්නේ. මොකද්ද කියලා දැන් මේ CV එක කාටද මේ ගියාට පස්සේ ATS එකෙන් පස්සේ CV එක යන්නේ කම්පැනි කාරනේ. කම්පැනි කාට කිසිම අයිඩියා නැහැ මේ මොකද්ද මේ මොකාගේද මේ CV කියලා. CV එක ඕපන් කරලා බලන්න ඕනේ මොකද්ද තියෙන්නේ කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම තමන්ගේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එකයි දාලා CV එක සේව් කරන්න. දැන් නම් ඉතින් AI එක ඔක්කොමත් එක්ක ඔයාලට CV හදන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයාලට ගෙලින්ම තියෙනවා ඔයාගේ විස්තර ටික දාලා ඉවරලා යාට කියන්න මට මේ කන්ට්‍රි එකට අදාළ වෙන විදිහට CV එකක් හදලා දෙන්න කියලා. හරිද? ඒ කොහොම කරත් අන්තිමට ඔයාගේ ග්‍රැමර් ටික අනිවාර්යෙන් චෙක් කරන්න. මතකයිනේ අර keywords කියන එක most important. හැම මේ ජොබ් එක බලලා ඉවරලා ඒ ජොබ් එකට සෙට් වෙන විදිහට ඔයාගේ CV එක වෙනස් කරලා
හොඳ කවලේට එකක් හදලා ඉවරලා මේ CV එක දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් එන්න කොහොමද හොඳ කවලේට එකක් මේ හදාගන්න කියලා. මේ එහෙනම් හැමෝටම හොඳ ජොබ් හන්ටින් එකක් කරලා ජොබ් ලබා ගන්න සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරලා මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ජය වේවා. ෆලෝ කරන්න.